අමරණීය ගීතයක් තිබෙනවා. ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කරන තමන් චන්ද්‍රනාත් වීරසිංහයන් රචනා කරපු. මේක තව විශේෂත්වයක් තියෙනවා. මේ එකල ප්‍රකට වූ වයලීන වාදකයෙක් තමයි මේ ගීතේ ගායනා කරන්නේ. ඇතැම් විට වෙන ගායකයෙක් ගයන්න ඉඳලා ඔහුගේ ප්‍රමාදයක් නිසා අපි දන්නවනේ කේමදාස මාස්ටර්ගේ ස්වභාවය. මේ වයලීන වාදකයාට දුන්නා විය හැකියි. මොකද ඔහු වැඩි ගීත ගායනා කරලා නැති නිසා. ඒ තමයි ඩී.ඩී. ගුණසේනයන්. වයලීනය හදවතට සමාන්ත කරගත් කෙනෙක් තමයි ඩී.ඩී. ගුණසේන. දැන් බලන්න මේකේ ලියලා තියෙන වචන. දැන් ඉස්සර තිබුණා මේ ගොවි ජනපද. ගොවි ජනපද කියපුවාම අතීතයේ අපේ පළවෙනි මහාමාන්‍ය ඩී.එස්. නායක මහත්තයා කාලෙත් තිබුණා. ඊට පස්සේ 70 ගොඩනගපු ආණ්ඩුවේ ජනසතු ඉඩම්වල ඒ වාගේ ගොවි ජනපද හැදුවා. ඉතින් දැන් මෙතන තියෙන්නේ යම්කිසි පුද්ගලයෙකුට යන්න සිද්ධ වෙනවා තමන්ගේ ආදරවන්තියව නැත්තම් බිරිඳ අතහැර දාලා ඈත ප්‍රදේශයකට වගා සංග්‍රාමයේ පිණිස. එතකොට දැන් බිරිඳට දුකක් තියෙනවා. ඒ හිත හැදෙන විදිහට තමයි මේ රචනය ලියන්නේ. සොඳුර මට සමුදෙන්න ඈත ගමේ සරුපස පෙරලන්නට මා යනවා හෙට උදැස්ස. උදේ මම යනවා. හැබැයි මං යන්නේ නිකන් අයාල යන ගමනක් නෙමෙයි. මේ රට ගොඩනගන්න, අපේ ආර්ථිකය ගොඩනගන්න ඈත ගමේ සරුපස පෙරලන්න යන කණ්ඩායමක් එක්ක තමයි මම යන්නේ. එහෙම ගිහිල්ලා ඉන්නකොට මට ඔබ මතක් වෙයි. ගමේ තුරුහිස් අතර පාවි ගස් කොළන් වල මුදුන්. ගමේ තුරුහිස් අතර පාවි සවන වැකෙනා කුරුළු ගීතය ඔබේ මෘදු පියවදන් වාගේ. මට හිතෙත් ඇහි කුරුල්ල කෑ ගහනවා. එතකොට මට ඔබේ කටහඬ මතක් වෙයි. නිවාලනු මැන මගේ සරතැස. තරස කියන්නේ මගේ විඩාව. අර කුරුල්ලන්ගේ හඬ ඔස්සේ ඔබේ හඬ එවලා ඒ ඈත දහඩිය හෙළන මගේ විඩාව ඔබ නිවන. හැබැයි කවදා හරි ශ්‍රමයේ ඵලය දරයි. අස්වනු පේදී කරලින් බරවි මුළු රට ඉතිරේ ජයපාත්. බලන්න කොයිතරම් හොඳ සංකල්පනා. ඒ අදහස් ඇත්තටම 100% ක්‍රියාත්මක වුණා නම් එහෙම සමානලාවට අද අප අත්දෙන ප්‍රායෝගික ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. අස්වනු පේදී කරලින් බරවි මුළු රට ඉතිරේ ජයපානේ. ඉරහඳ පායන වසන්තේ. ඉරහඳ පායන වසන්ත කාලයක් අපිට උදාවේ. අන්න එදාට අපි බොමු මංගල මදුපානේ. ඒ කියන්නේ මමලාට විවාහකයෝ නොවෙන්න පුළුවන්. මෙතන කියනවා අන්න ඒ අපේ සරුපස පෙරැල්ල අස්වද්දල අපේ රටට වසන්තයක් අපි උදා කරපු දවසේ අපි දෙන්න එක පැලකට කූඩු යමු. එතකන් අඬන්න එපා. මට යන්න දෙන්න.